ආයුබෝවන්. අද අපි ඇවිත් ඉන්නේ මේ කාර්යබහුල ලෝකයෙන් මිදිලා හිතට පුදුමාකාර නිදහසක් දැනෙන තැනකට. මේ තමයි නේපාලයේ දකුණු තෙන්තලා කලාපයේ තියෙන ලුම්බිනිය. මෙතන තමයි සිද්ධාර්ථ කුමාරයා. ඒ කියන්නේ අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ උපත ලැබූ ඒ අති පූජනීය පිම්බිම. අද වීඩියෝ එකෙන් අපි මායාදේවි විහාරයට ගිහින් එහි තියෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි බලලා ඊට පස්සේ ලෝකයේ විවිධ රටවල් විසින් ලුම්බිනියේ ඉදි කරලා තියෙන මනරම් ජාත්‍යන්තර පන්සල් සංකීර්ණය බලන්න යමු. මේ තමයි ලුම්බිනි විහාර සංකීර්ණයට ඇතුල් වන ප්‍රධාන දොරටුව. එක් පසකින් ඈතට පේන්නේ සිද්ධාර්ථ කුමාරයා කියන ආකාරයේ දැක්වෙන පිළිමය. ඒක පහු කරගෙන ඉස්සරහට යනකොට සිද්ධාර්ථ කුමාරයා උපන්න ලුම්බිනි සල්ුවෙන්ට අපිට යන්න පුළුවන්. ප්‍රධාන දොරටුවෙන් අනිත් පැත්තට මේ පේන දිග ඇල මාර්ගය කෙළවරෙන් පේන්නේ ජපන් සාම චෛත්‍යය. මේ ඇල දිගේ බෝට්ටුවකින් අපිට ජපන් සාම චෛත්‍ය ගාවට යන්න පුළුවන්. මේ විශාල රන් පැහැ සිද්ධාර්ථ කුමාරයාගේ පිළිමය බෞද්ධ වන්දනාකරුවන්ගේ විතරක් නෙමෙයි. බෞද්ධ නොවන සංචාරකයන්ගේත් සිත ඇදගන්න අපූර්ව නිර්මාණයක්. මේ පිළිමය පහු කරලා ඉස්සරහට ඇවිදගෙන යනකොට මායාදේවි විහාරයට ඇතුල් වෙන්න ටිකට් ලබා ගන්න පුළුවන් කවුන්ටර් හම්බ වෙනවා. දේශීය සංචාරකයන්ට, ඉන්දියානු සංචාරකයන්ට, සාක්කලාපයේ රටවල් වල සංචාරකයන්ට, අනෙක් විදේශිකයන්ට මේ කවුන්ටර් වලින් ලබා ගන්න ටිකට් වලින් අය කරන්නේ විවිධ ගණන්. මේ බලන්න. මේ තියෙන්නේ යුනෙස්කෝ ලෝකෝරුම ලාංඡනයේ සහිත පුවරුව. ඒකේ සටහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ උපන් ස්ථානය වන ලුම්බිනිය ලෝකෝරුම ලැයිස්තුවට ඇතුළත් කරලා කියලා. ඒ වගේම මේ සුවිශේෂී විශ්වීය වටිනාකම මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව මේකේ සටහන් කරලා තියෙනවා. මේ සුදු පාට විශාල ගොඩනැගිල්ල තමයි මායාදේවි ටෙම්පල් කියලා කියන්නේ. මේ ඉදිරියෙන් දිස් වෙන්නේ එහි ඉදිරිපස දොරටුව. මේ ගොඩනැගිල්ල ඇතුලේ තමයි සිද්ධාර්ථ කුමාරයා උපන් ස්ථානය පිහිටලා තියෙන්නේ. මේ දොරටුවෙන් ඇතුල් වෙලා මායාදේවි ටෙම්පල් එක ඇතුළට යන අපිට හම්බ වෙනවා පැරණි ගොඩනැගිලි වල නටබුන්. අපි ගමන් කරන්නේ මේ නටබුන් වලට ඉහළින් සකස් කරලා තියෙන ලී පාලමක් උඩින්. මේ ලී පාලම උඩින් ඇවිදගෙන යන අපට එතනින් පහළ බැලුවාම ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස දක්වා ඈතට දිව යන පැරණි ගඩොල් ප්‍රාකාර දකින්න පුළුවන්. මේ හැමදේම මැද තිබෙන වටිනාම දේ තමා වීදුරු වලින් ආවරණය කරලා තිබෙන මාක ස්ටෝන් එක. ක්‍රිස්තු පූර්ව 623 දී මහා මායා රැජින සිද්ධාර්ථ කුමාරයා බිහි කළේ හරියටම මෙන්න මේ ස්ථානය කියලා පුරාවිද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. මායාදේවි විහාරයේ ඇතුළත දර්ශන වීඩියෝ කරන්න හෝ ඡායාරූප ගන්න අවසරයක් නැති නිසා එම දර්ශන ඔබට පෙන්වන්න හැකියාවක් නැහැ. දැන් ඔබට හිතෙන්න පුළුවන් කොහොමද බුදුහාමුදුරුවෝ ඉපදුනේ හරියටම මෙතන කියලා ස්ථිරවම කියන්නේ කියලා. ඒකට ඉතිහාසයට පැහැදිලි සාක්ෂි ඉතුරු කරලා තියෙනවා. මෙන්න මේ පෙන්න විශාල ගල් කුළුණ තමයි අශෝක කුළුණ. ක්‍රිස්තු පූර්ව 249 දී ධර්මාශෝක අධිරාජ්‍ය මේ ස්ථානයේ වන්දනා කරන්න ආවා. ඒ ආපු ගමන සිහි වෙන්නත් බුදුන් උපන් තැන ඓතිහාසිකව සලකුණු කරන්නත් තමයි මේ අශෝක කුළුණ පිහිටවලා තියෙන්නේ. අශෝක කුළුණේ තියෙන ටැම් ලිපියේ පැරණි බ්‍රාහ්මී අක්ෂර වලින් ලියා තිබෙනවා අභිෂේකයෙන් වසර 20කට පසු දේවානම් පියදස්සි අශෝක රජු මෙම ස්ථානයට රාජකීය චාරිකාවක් සිදු කළේය. ශාක්‍ය මුනි බුදුන්
ඉපදුණු ස්ථානය මෙතනයි. බුදුන් උපන් ස්ථානයේ ඇති සලකුණු ගල වැඳ පුදාගෙන මෙම ශිලා ස්තම්භය පිහිටවන ලදී. ඒ වගේම ලුම්බිනී ගමෙන් අය කෙරෙන බදු 8න් 1කට අඩු කරන ලදී කියලත් මේක ලියලා තියෙනවා. වසර 100 ගණනක් කැලෑවෙන් වැසිලා තිබුණු ලුම්බිනිය 1896 දී නැවත හොයාගන්න පුරාවිද්‍යාඥයන්ට ලොකුම උදව්වක් වුණේ මෙන්න මේ අශෝක කුළුණයි. මායාදේවි විහාරයට පිටත මේ තියෙන්නේ පුෂ්පකර්ණී පොකුණ. ජන ප්‍රවාදයට අනුව මායාදේවිය කුමාරයා උපදින්න කලින් ස්නානය කළෙත් උපතින් පසුව සිද්ධාර්ථ කුමාරයාගේ ප්‍රථම පිරිසුදු කිරීම සිදු කළෙත් මේ පොකුණෙන්. මේ විහාර භූමියේ තිබෙන විශාල බෝධි වෘක්ෂයන් හා ඒ අවට ශ්‍රී ලංකාව, තායිලන්තය, වියට්නාමය වගේ රටවල් රැසක බෞද්ධ භික්ෂූන්, භික්ෂුණීන් වහන්සේලා හා වන්දනාකරුවන් පිරිත් සජ්ජායනා කරමින් භාවනා කරනවා. ඒ හඬ මුළු පරිසරයටම ගෙනින්නේ පුදුමාකාර ශාන්ත බවක්. මායාදේවි විහාරයට පිටතින් මේ පෙනෙන්නේ වසර දහස් ගණනක් පැරණි විහෙර විහාරවල නටබුන්. බලන්න මේ බෝධි වෘක්ෂයන් බෞද්ධ කොඩියේ වර්ණයෙන් යුක්ත කොඩිවැල් වලින් සරසලා තිබෙන ලස්සන. මේ විහාරය වටා ගමන් කළ හැකි වන පරිදි සක්මන් මගක් සකස් කර තිබෙනවා. ඔබ බෞද්ධයෙකු වුණත් ඉතිහාසය හදාරන්නෙකු වුණත් මේ භූමියට පය තිබ්බාම දැනෙන අධ්‍යාත්මික සුවය වචනයෙන් විස්තර කරන්න බෑ. පූජනීය උද්‍යානයේ පිටතට ආවහම අපි ඇතුල් වෙන්නේ මොනස්ටික් සෝන් එකට. මේක ප්‍රසිද්ධ ජපන් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වුණ කෙන්සෝ ටෑන්ගේ ප්‍රධාන සැලැස්මකට අනුව හදපු දැවැන්ත කලාපයක්. මැදින් ගලාගෙන යන දිග ඇල මාර්ගයෙන් මේක දෙකට බෙදෙනවා. නැගෙනහිර කලාපය වෙන් කරලා තියෙන්නේ තේරවාදී පන්සල් වලට. බටහිර කලාපය වෙන් වෙන්නේ මහායාන වජ්‍රයාන පන්සල් වලට.
ඔබට පුළුවන් සුළු මුදලකට බයිසිකලයක් කුලියට අරගෙන නැත්නම් ඇලදිගේ යන බෝට්ටුවක නැගලා මේ හැම පන්සලක්ම බලන්න යන්න. මේ කලාපය ඇතුලේ කිසිම හෝටලයක් හෝ කඩසාප්පුවක් දාන්න අවසර නැහැ. ඒ නිසා පරිසරය හරිම නිහඬයි. මේ කලාපේ වටේ ගියාම ලෝකේ වටේ ගියා වගේ දැනෙනවා. හැම බෞද්ධ රටක්ම තමන්ගේ සම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මෙහි පන්සලක් හදලා තියෙනවා. බෞද්ධ නොවන රටවල් වන ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් වල බෞද්ධ සංගම් විසිනුත් මේකේ පන්සල් හදලා තියෙනවා. බුද්ධහම ලෝකේ පුරා ගිහින් එක එක සංස්කෘතීන් එක්ක කොයිතරම් ලස්සනට මුසුනාද කියලා මේකෙන් පේනවා. ඔයාලත් ලුම්බිනි යන්න හිතන් ඉන්නවනම් මේ කරුණු තුන ගැන මතක තියාගන්න. යන්න හොඳම කාලය ඔක්තෝබර් මාර්තු අතර. මැයි ජූනි වගේ මාසවල මේ ප්‍රදේශයට සෙල්සියස් අංශක 40 ඉක්මවන අධික රස්නයක් තියෙනවා. මම මාර්තු මාසයේ ජූනි මාසයේ දෙකේම මේ ප්‍රදේශය සංචාරය කරපු නිසා අත්දැකීමෙන්මයි කියන්නේ. පූජා භූමිය විශාලයි, පයින් යන්න අමාරුයි. ඒ නිසා පිවිසුමෙන්ම බයිසිකලයක් කුලියට ගන්න. නැත්නම් ත්‍රිරෝද රථයක් දවසටම කතා කරගන්න. ඔබේ සංචාරය උදෙන්ම ආරම්භ කරන්න. දවල් වෙනකොට පොළොව රත් වෙන නිසා මේ ගඩොල් පොළොවේ ඇවිදින්න බැරි තරම් රත් වෙනවා. ඊළඟ වීඩියෝවෙන් සිදුවත් කුමාරයා ගීගේ හැර යනකම් ජීවත් වෙච්ච කිඹුල්වත් පුරේට යමු. වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.